රෝස් සින්දුව දාන්න. අන්න ටික්ටොක් කරන් ඉන්න අපේ ලියෝ. අන්න කො ඉන්න හරියට ඉන්න. ෆොටෝ ගන්න හරියට. ලස්සනට. ලස්සනට ඉන්න අර පැත්ත හැරිලා. කො ලියෝ ෆොටෝ ගන්න. ෆොටෝ ගන්න කො. නෙටුමක්. ඉතින් ඔයාලා හැමෝම හොඳින් නැති කියලා සොන් එකට යන්නේ කොහෙද කියලා බලමු. පොඩි වැස්සකුත් තිබුණා. ඒකම අපි පිටත් වුණා. ඉතින් ඒක මගින් ටිකට් වගේක් ගත්තා. ඒ ටිකත් අරගෙන අපි දැන් කොහෙටද මේ යන්නේ කියලා බලමු. අපි අද පයින්ම යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. පන්සලට යන්න අදහස් කරගෙන ආපු නිසා පන්සලට ගිහින් කියලා ඒත් අපි යන ගමන් කීල්ස් එකට යන්න අදහස් කරා. බලමු කීල්ස් එකට අපි යන්න හිතුවේ මොන හරි පොඩි දෙයක් අරගෙන බොනවා කියලා. අපි ගිහින් බලමු කීල්ස් එකෙන් මොනවද තියෙන්නේ ගන්න කියලා. කීල්ස් එක මෙයා මට කන්න දුන්නම යෝගට් දාන්සර් එකක් නෑ ඒගොල්ලෝ මට එකක් දැන් ඉතින් පයින් ඇවිල්ලා හරි මහන්සිත් එක්කනේ ඉතින් අපි මොන හරි බොන්න හදන්නේ. ඒකම අඹාචාරු තිබුණා. අඹාචාරුත් ගත්තා. දැන් ඉතින් ඒ අරගෙන අපි ආවා. ඒකම එන ගමන් පල්ලියට ගියා. පල්ලියටත් ගිහිල්ලා ජේසුස් වහන්සේ වැඳලා අපි ඒ ටික ෆොටෝස් වීඩියෝස් අරගෙන දැන් අපි ආයි පිටත් වුණා. ඉතින් දැන් මේ යන්න හදන්නේ දන්සලකට. අපි ඊළඟට හම්බුණා අපිට අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි මෙතනින් අයිස්ක්‍රීම් අරගෙන අපි ඉස්සරහට යනවා. අපි පාක් එකට යන්න හැදුවේ පොඩ්ඩක්. අපි බලමු අයිස්ක්‍රීම් කාලා ඊළඟට මොකද කරන්න කියලා. මෙතන අපිට නංගිව හොයාගන්න බැරුණා. ලොකු නංගිව හොයනවා. එයා අයිස්ක්‍රීම් එකත් අරගෙන අපි එනකන් ඉස්සරහට වෙලා හිටියා. ඉතින් අයිස්ක්‍රීමුත් කකා අපි දැන් ඉස්සරහට යමු. ඉතින් ඊළඟට අපිට ආයෙත් දන්සලක් හම්බුණා. ඒ තමයි සුප් දන්සලක්. ඒක නම් සෙනග කොටක් හිටියා. අපි ඒ පොලිමේ ඉන්නකන් එතන මෙහා අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. නංගිලා දෙන්න ඒකට ගිහිල්ලා මේ අයිස්ක්‍රීම් අරන් ආවා. එයාලගෙන් අපිත් කෑවේ. ඊට පස්සේ අපි දැන් මේ පොලිමෙන් රෝස් පානුයි සුප් එකයි හම්බෙනවා. ඉතින් ඒකම මේ ටිකට් වගේක් විකුණන්න ආවා. එතන ඒ ටිකට් එකක් ගත්තා. ඉතින් අපි මේ දැන් පොලිමේ ටිකට් ඉස්සරහට යන ගමන් ඉන්නේ. අපි හිටපු හරිය දැන් හෙන දිග පොලිමක් අපි ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ දැන්. ඔන්න ඉතින් රෝස් පාන් එකයි සුප් එකයි අපිට හම්බුණා. ඉතින් අපි ඒකත් අරගෙන මේ දැන් යන්න හදන්නේ පාක් එකට. මොකද එතන නිදහසේ මේක බොන්න පුළුවන්. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා මොකද කරන්නේ කියලා බලමු. අයිස්ක්‍රීම් කානිවල් එකට යන්න අදහසකුත් තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා.
කොහේ ගියත් අපට හම්බෙන යාළුවෝ තමයි ඉතින් මේ. ඉතින් අනේ යා ගොඩාක් වයසට ගිහිල්ලා එයා හොඳට හැදිච්ච හොඳ තැනක හිටපු කෙනෙක්ද කොහෙද. කොහොම හරි වයසට යනකොට එයාව පාරට දාලා එහෙම මොකක් හරි තමයි. අනේ හැබැයි එයාගේ හරි ලොකුකම එයා දුන්නට කන්නේත් නැහැ. ඉතින් ආයිත් හම්බුණා තවත් සුප් දන්සලක්. එතනත් පානුයි සුප් එකයි හම්බෙන්නේ. ඉතින් අපි එතනත් පොලිමේ මේ ඉන්නවා. මොකද ඒක තාම පටන් අරන් නැහැ. හැබැයි කට්ටිය පොලිම හැදිලා තින්නේ. ඔන්න දැන් හැමෝටම සුප් දීලා මේ අපි චුල්ලුක නංගිලා සුප් අරගෙන දැන් අපිත් මේ පොලිමේ යන ගමන් එතෙන්ට. හරි අපි එතන සුප් එක ගත්තා. දැන් ආයි අපි පාක් එක ළඟම නිසා පාක් එක ළඟට ගියා. එතන වාඩිගෙන නිදහසේ සුප් එක බීලා අපේ ජූරි නංගි සෙල්ලම් කරලා එතකන් චුට්ට වෙලාවක් එතන ඉඳලා අපි සුප් එක බීලා ඉමු. ඉතින් චූටි නංගි තමයි ඔන්චිලි පදින්න ආවේ. හැබැයි අපේ ලොකු නංගි තමයි ඔන්චිලි පදින්නේ. එයා ඔන්චිලි පැද සුප් බොනවා. ඉතින් ඔහොම තමයි. අනේ ඉතින් අපි සුප් එක බොනකොට අපිට තව යාළුවෙක් හම්බුණා. ඉතින් මම නම් තාම සුප් එක බොනවා. චූටි බලු පැටියෙක් හම්බුණා. එයා කොහොම හරි බඩගින්නේ හොඳටම ඉන්නේ. ඉතින් එක එක කට්ටිය එතන පාක් එකේ තියාගෙන කෑම කෑවා. හැබැයි කවුරුත් එයාට කෑම ටිකක් දුන්නේ නැහැ. ඇත්තටම ඉතින් අර සතෙකුට කෑම ටිකක් දෙන්නත් ඒක හිතෙන්නත් පිනක් තියෙන්න ඕනි කියනවනේ. ඉතින් ඇත්තටම එයා බලන් ඉන්නවා. එයා හැමෝම කන තැනට යනවා. ඒක කවුරුත් එයාට මුකුත් දෙන්නේ. අර කාලේ ඉතුරු වෙන මස් කටු ඒ වගේ පොඩි මොන හරි දෙයක්නේ කවුරු හරි දැම්මොත් දාන්නේ. ඉතින් ඇත්තටම මේකට හරි අවුල් අපිට. ඊට පස්සේ අම්මයි නංගිලා දෙන්නයි අම්මා නංගිලා දෙන්නම යාවලා කෑම එකක් ගෙන්නුවා. කෙනාලා එයාට කෑම දුන්නා. අනේ ආයි කෑම ඔක්කොම කෑවා. අනේ ඔයාලටත් මම කියන්නේ සතෙක් දැක්කොත් කෑම ටිකක් වතුර ටිකක් දෙන්න. මොකද එයාලට ඉල්ලන්න බෑනේ. පව්. අහිංසක සත්තුව අනේ ගෙවල් වල හදලා මෙහෙම පාරේ දාලා යන්නත් එපා. කොහොම හරි මෙයා හොඳට ගෙදරක හදපු කෙනෙක් වෙන්න ඕනි. මොකද මේ එයා ගොඩක් හොඳට ඉඳපු බලු පැටියෙක්. ඉතින් එයා කනවා හරිම සතුටුයි. එයා කාලා කොහොම හරි ඉතුරු කරලා තවත් බලු පැටියෙකුට එයා දුන්නා. අර එයා එහෙම කනකොට රණ්ඩු කරගන්න එහෙමත් නෑ. හරි අහිංසකයි වගේ බලු පැටියා. ඉතින් අපි දැන් ඔය ගෙදර යන්න හැදුවේ. අහස මාරම ලස්සනයි. අපි යන්න කලින් අයිස්ක්‍රීම් කානිවල් එක තියෙනවා. ඒක බලන්න යන්න හදන්නේ. අපි කොහොම හරි තාම අයිස්ක්‍රීම් කානිවල් එක පටන් අරන් නැහැ. 7:00 වගේ වෙනවා කිව්වා. ඉතින් අපි ගෙදර ගිහිල්ලා එමු කියලා තීරණය කරා. අපි ගෙදර ඉඳලා එනකොටත් කාපු අයිස්ක්‍රීම් දන්සල ගෙදර යනකොටත් තිබුණා. ඉතින් මේ හවස එතනත් අයිස්ක්‍රීම් කාලා අපි මේ යන්න හදන්නේ. ආයා ආයි කන්න අපිට හම්බුණා. මෙතන නම් පාන් හම්බුනේ. සීනි සම්බල් දාලා පාන් තිබුණේ. ඒකම එතනම එහා පැත්තේ රොටි දන්සලකුත් තිබුණා. හැබැයි ඒක නම් ගොඩාක් සෙනග හිටියා. ටික වෙලාවක් යන නිසා අනිත් එක දැන් ගොඩාක් කාලා බඩ පිරිලා. ඉතින් අපි ගෙදර යන්න ඕන නිසා රැ වෙනවා. මොකද අපි බලු පැටියවත් ගෙදර දාලානේ ආවේ. එයා තනියෙන් හින්දා අපි මෙතනින් පාන් අරන් කාලා ඒකම මම ආවා කැරවන් ෆ්‍රෙෂ් එකට. ඇත්තට මෙතන මාරම රසයි මේ නෙස්කැෆේ එක. මම ඒ නෙස්කැෆේ එක බොන්න මාර කැමතියි. ඉතින් ඒ නිසා එතෙන්ට වෙලා අපි කට්ටිය නෙස්කැෆේ එකත් බීලා ගෙදර යන්න හදන්නේ. ඉතින් ඔයාලා හැමෝම පයිසුමින් ඉන්න. ඔයාලා හැමෝටම ආදරේ. මේ වීඩියෝ එක ඉවරනකම් බලුවට thank you. ඉතින් මේ පල්ලිය ළඟ හස පේන හැටි එතනත් පොඩි වීඩියෝ කෑල්ලක් අරගෙන දැන් අපි පිට්නියක් දාගෙන ගෙදර යනකම. තවත් දවසකින් හමු වෙමු. ඔයාලා
හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Goodbye.